ආයුබෝවන් යාළුවනේ ඉතින් හැමෝම හොඳින් ඇති කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක අරන් ආවේ විශේෂයෙන්ම මම මගේ වීඩියෝ හරහා නිතරම කතා කරන්නේ සුබවාදීව. ඒකට හේතුව තමයි අපි අසුබවාදීව කතා කරා කියලා අපිට ලැබෙන දෙයක් නෑ. හැබැයි සුබවාදීව අපි හැමදේම දිහා බැලුවොත් ඒ හැමදේම සුබවාදී වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ තවත් සුබවාදී කාරණා කිහිපයක්. ඒ තමයි පහුගිය කාලයේදී පෙර නොවි විරු ලෙස ඊශ්‍රායලයට ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් අඛණ්ඩව ඉතාමත් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් සිටිනවා. එතකොට තවමත් දෙනවා 18 වෙනිදා වෙනකුත් දෙනවා 19ක් දෙනවා මේ දවස් ටිකේම එනවා. එතකොට අපිට සමහර වෙලට නොපෙනෙන දේවල් එක්ක අපි හිතනවා ඊශ්‍රායල් ප්‍රොසෙස් එක නතර වෙලා තියෙන්නේ. සමහර වීඩියෝස් අපි බලලා තියෙනවා. ඒ වීඩියෝස් වල කියලා තියෙනවා ඊශ්‍රායල් වීසා ප්‍රොසෙස් එක නතර වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තනි කරම ඊශ්‍රායල් රැකියා සම්බන්ධව ඉතාමත් අවධානයෙන් ඉන්න ඔයාව ඉක්මනටම ආක්‍රමණය කරන දෙයක්. ඉතින් ඒ සියලු දේවල් අසත්‍යයක් බොරුවක් බවට පරිවර්තනය කරමින් විශාල ශ්‍රී ලාංකිකයන් ශ්‍රමිකයන් පිරිසක් මේ වෙද්දී ඊශ්‍රායලයට පැමිණෙමින් තිබෙනවා. ඉතින් මේක ඉතාමත් හොඳ කාරණාවක්. මොකද දැනට ඇග්‍රීමන්ට් ගියපු වීසා ප්‍රොසෙස් එකේ වීසා ගියපු විශාල ප්‍රමාණයක් ඒමත් එක්ක අන්න දැන් ඔයාලගේ ඇග්‍රීමන්ට් උත් එන්න පටන් අරන් තියෙනවා. තවත් එක් සුබවාදී දෙයක් මම කියන්නම්. පහුගිය කාලේ ඊශ්‍රායලයේ යුද්ධයක් තිබ්බනේ. ඒ යුද්ධයත් එක්ක ලොකුම බලපෑමක් එල්ල වුණ ශේෂ්ත්‍රයක් තමයි හෝටල් සහ රෙස්ටෝරන්ට් ශේෂ්ත්‍රය. මොකද සංචාරකයන්ට පැමිණීමට නොහැකි වීමත් එක්ක ඇත්තටම ඒ වගේ වැඩ සිද්ධ වුණේ නැහැ. නමුත් දැන් මේ ළඟදී එන සෙට් එක 157ක් ඉන්නවා හෝටල් සහ රෙස්ටෝරන්ට් ආශ්‍රිතව හවුස් කීපින් ඒ වගේම රෙස්ටෝරන්ට් ආශ්‍රිත රැකියාව සඳහා. එතකොට ඒත් එක්කම අපිට තව කොලේලියක් දැල්ලෙනවා මේ යුද්ධමය වාතාවරණය ස්ථීරසාර යුද්ධම විරාමයක් එහෙම නැත්නම් සටන් විරාමයක් බවට පත් වෙයි කියලා. ඒකට හේතුව තමයි ඉතින් ඉදිරියේදී යුද්ධයක් එනවා නම් හෝටල් වල ව්‍යාපාරිකයෝ ඒ ප්‍රජාව ඊශ්‍රායල් රජයෙන් දැනුවත් කරනවා. ඊට පස්සේ ශ්‍රමිකයන් බඳවා ගැනීම ශ්‍රමිකයන් ගෙන්වීම එයාලා තාවකාලිකව නවත්තනවා. නමුත් ඇත්තටම සුබවාදී මේ විදිහට ගෙඩනවා කියලා කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් ස්ථීරසාර සටන් විරාමයක් පත් වෙනවා කියලා ඇති වෙනවා කියලා. ඒ වගේම අපි දැක්කා නැවතිලා තිබ්බ ශ්‍රී ලංකා ඊශ්‍රායල ඍජු ගුවන් සේවාවක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් මේවත් එක්ක ඉතාමත් සුබවාදී ඊශ්‍රායල් රැකියා අපේක්ෂාවෙන් රැකියාව සඳහා අයදුම් කරලා බලාගෙන ඉන්න ඔයාලා හැමෝටම ඒ වගේම තමයි මේ විදිහට පුරප්පාඩු ටික හිර වෙලා තියෙන පිරිස විදේශ සේවානියුක්ත කාර්යාංශයෙන් එවීමත් එක්ක ලොතරැයි අදිනකම් බලාගෙන ඉන්න ඔයාලටත් ඒක ඉතාමත් හොඳ අවස්ථාවක් වෙනවා. මොකද පිරිස එද්දි නැවත ලොතරැයි ක්‍රියාවලිය අඛණ්ඩව සිද්ධ වෙනවා. ඉතින් මෑතකදී සාත්තු සේවා රැකියාව සඳහා ලොතරැයිය ඇද්දා. ඒකෙදින් පාස් වුණ සමත් වුණ හැමෝටම ඊශ්‍රායල් සීනේ සබෑ කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා උණුසුම් සුබ පැතුම් මේ වීඩියෝ එකෙන් මම එකතු කරනවා. ඒ වගේම තමයි ලොතරැයි අදිනකම් බලාගෙන ඉන්න ඔයාලට අනිවාර්යයෙන්ම මේ සති දෙක තුන ඇතුළත ලොතරැයිය අනිවාර්යයෙන්ම අදිනවා සමහර ශේෂ්ත්‍රවල. ඉතින් ඒක හිතාමත් හොඳ පණිවිඩයක්. හැබැයි දැන් ඉදිකිරීම ශේෂ්ත්‍රයේ යටිතල පහසුකම් ශේෂ්ත්‍රය අයදුම් කරලා ඉන්න අය ටෙස්ට් දෙකක් එහෙම පාස් වෙලා තියෙන්න ඕනේ. ඉතින් තාම ටෙස්ට් කරලා නැත්තම් අර අයදුම් කරලා ඒ ටෙස්ට් කරලා ඉන්න අය ලොතරැයි ක්‍රමයට භාජනය කිරීමත් සමග අන්න කට්ටියගෙත් පරීක්ෂණ පටන් ගන්නවා. මට ආරංචි වුණ හැටියට පරීක්ෂණ මේ වෙද්දී ඉතාමත් කාර්යබහුලව ඉතාමත් කාර්යක්ෂමව සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් දැනට අයදුම් කරලා ඉන්න අය ලොතරැයිය බලාගෙන ඉන්න අය ඇග්‍රීමන්ට් එනකන් ඉන්න අය හැමෝටම මේ පණිවිඩය ඉතාමත් සුබවාදී පණිවිඩයක්. ඒ වගේම තමයි මෑතකදී එන ශේෂ්ත්‍රයන් අතර නිෂ්පාදන ශේෂ්ත්‍රය ඉන්නවා. ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඉන්නවා. හෝටල් සහ ගෘහපාලන ශේෂ්ත්‍රය ඉන්නවා. රෙස්ටෝරන්ට් ශේෂ්ත්‍රය ඉන්නවා. යටිතල පහසුකම් ශේෂ්ත්‍රය ඉන්නවා. ඒ වගේම සාත්තු සේවා ශේෂ්ත්‍රයක් තියෙනවා. මේ ආදී වශයෙන් එකට දෙකට සීමා වෙන්නේ නැතුව හැම ශේෂ්ත්‍රයකටම රැකියා ගිවිසුම් ලැබිලා වීසා ලැබිලා එයාලා ඒම ඊශ්‍රායලට එන්න ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත් සුබවාදී දෙයක් විදිහට මම දකිනවා. ඉතින් විවිධ කට්ටියට ඍණාත්මක දේවල් විවිධ කට්ටියට මේක කඩා වැටෙන දේවල් කියන්න පුළුවන්. නමුත් ඇත්තටම මේ යන ක්‍රමය මේ වෙද්දි සිද්ධ වෙන ක්‍රියාදාමය ඉතාමත් අරර්ගයි ඉතාමත් සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඉතින් රජයෙන් ওই ප්‍රමාණය වද්දී ඒ වගේම තමයි පෞද්ගලික අංශයේ ඒජන්සි වලුත් ඉතාමත් විශාල ප්‍රමාණයක්
එවනවා. ඉතින් ඒත් එක්කම තමයි අපි දැනගන්න ඕනේ ඊශ්‍රායලට එද්දි විශේෂයෙන්ම අපේ එන ශ්‍රමිකයන් ඉතාමත් හොඳින් තමාගේ රැකියාව කරලා ඒ භාෂාමය කුසලතාවය ඇති කරගෙන භාෂාව ඉගෙන ගන්න හොඳට වැඩ කරන්න එතන අපි මේ ලංකාවේත් එක්ක ප්‍රශ්න දාගෙන රණ්ඩු වෙවි තරහ වෙවි මරා ගන්න නැතුව අපි එන්නේ අපේ ජීවිතයේ තියෙන ලොකු හීන හැබෑයකට ගන්න. ඉතින් මේ ඇවිල්ලා ඒ භාෂාමය හැකියාව නැත්තම් භාෂාව ඉගෙන ගන්න ඒ වගේම මෙයාලගේ කල්චර් එක ඉගෙන ගන්න මෙයාලගේ තියෙන හොඳ දේවල් අපි ඉගෙන ගන්න ඒ දේවල් තුලින් රැකියාව කරන ස්ථානයේ තමන්ගේ ස්ථානය ඉතාමත් හොඳට සාර්ථකව ස්ථීර කර ගැනීම තුළින් ශ්‍රී ලාංකිකයන්ගේ නම තව තවත් මේ ඊශ්‍රායලය තුළ පැතිරෙවි මේ වෙද්දිත් ගොඩාක් ඊශ්‍රායලයෙන් ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනීමට ගොඩක් කැමති. ඒකට හේතුව දැනට එන සුළුතරයක් කොහොමත් ඉන්නවනේ ප්‍රශ්න දාගන්න. හැබැයි බහුතරයක් ඉතාමත් හොඳින් රැකියාව කරනවා. ඉතාමත් අහිංසක කොල්ල කෙල්ල ටිකක් ඊශ්‍රායලයට ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම පරණායකින් ඊශ්‍රායලයට අලුතෙන් එන අයටත් ලොකු සපෝට් එකක් ලැබෙනවා. ඉතින් ඒක අඩු වැඩි වශයෙන් තියෙනවා. හැම කෙනාටම මොලයක් කියලා දෙයක් තියෙනවා. ඒව පාවිච්චි කරන්න තමන් එන්නේ තනියම නම් ඇවිල්ලා ගොඩාක් ආත්මාර්ථකාමී වෙන්න එපා. ඉතාමත් හොඳ සේවාවක් ඊශ්‍රායලට දීලා ලක්ෂ ගාණක් පඩියක් අරගෙන ඒ වගේම තමත් ඊශ්‍රායලයට එන්න ඉන්න අපේ අයට ඉතින් ගන්න පුළුවන් වෙන්න. එහෙම නැත්නම් රැකියාව අවස්ථා වැඩි කරගන්න විදිහට අපි වැඩ කරමු. ඉතින් ඒ වගේම තමයි අලුත් ශාස්ත්‍ර ගණනාවකට අපිට ආවේ නැති මෙච්චර කාලයක්. රැකියා ගණනාවකට රැකියා දොරකුළු විවර වෙනවා. විශේෂයෙන්ම රිසෙප්ෂනිස්ට්ලා ගන්නවා හොටෙල් වලට. ඒ වගේම හයිඩ්‍රොලික් මෙකැනික්, සුපර් මාකට්, ඒ වගේම ක්ලීනර්ස්ලා මේ ආදී වශයෙන් දැන් සාමාන්‍යයෙන් ශාස්ත්‍රයක ප්‍රවීණය නොවි අයදුම් කරන්න පුළුවන් රැකියාව තියෙනවනේ. සමහර වෙලාවට පළපුරුද්දක් නැහැ. අපිට වෘත්තීය සුදුසුකම් නැති සමහර ශාස්ත්‍ර ඔන්න එනවා ඔබට අයදුම් කරන්න පුළුවන්. ඉතින් ඊශ්‍රායලයට එන්න බලාගෙන ඉන්න ඔයාලට මේක ඉතාමත් හොඳ පණිවිඩයක්. නිතරම අවධානයෙන් ඉන්න. මම මගේ YouTube එකේ page එක හරහා YouTube එක හරහා අනිවාර්යයෙන් මේවා අප්ඩේට් කරනවා. ඉතින් ඔන්න ඊශ්‍රායලයට එන්න හීන දකින්න ඔයාලා හැමෝටම ඉතාමත් සුබවාදී කාලයක් ලැබෙන්නේ. එහෙමනම් ඔබ සූදානම් වෙන්න. ඔබගේ හීනට යන්න ශක්තිය ධෛර්යය අවස්ථාව ලැබෙන්න තින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබට සුබම සුබ දවසක්.